Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් අදත් මම මේ vlog එක ගේන්නේ සෑහෙන කාලයකට පස්සේ. මං හිතන්නේ මාස 2කට 3කට විතර පස්සේ තමයි දැන් අලුත් vlog එකක් මම අද මේ ගේන්නේ. ගිය දවස් ටිකේ නම් ඇත්තටම vlog එකක් ගේන්න බැරි තරමටම busy වෙලා හිටියේ exams assignment අස්සේ. ඉතින් ඊයේ දවසේදී තමයි තිබ්බ වැඩ ටික ඔක්කොම ඉවර වුණේ. ඉතින් අද පොඩිවට රීසෙට් වෙලාම අද දවසේ පටන් ගමු. දැනට මගේ කාමරේ තියෙන්නේ මෙන්න මේ තත්ත්වයේ කිසිම දෙයක් අස් කරලා නැහැ. හොඳටම හැඩි වෙලා තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් මුලින්ම කාමරේ අස් කරලම දවසේ වැඩ ටික පටන් ගමු. මුලින්ම ඉතින් සුපුරුදු පරිදි මගේ මේසෙන් මම අස් කරන්න පටන් ගත්තා. vlogs ගෙනාපු නැති දවස් ටිකේ නම් ළමයි මගේ ලයිෆ් ස්ටයිල් එක පොඩ්ඩක් වෙනස් වුණා. කලින් තිබ්බට වඩා වෙනස් ලයිෆ් ස්ටයිල් එකක් තමයි දැන් නම් තියෙන්නේ. ඒක මැනේජ් කරගන්නත් ඕනේ. තව ගොඩාක් දේවල් ඉස්සරහට තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ආයෙනම් මිස් කරන්නේ නැතුව හැම දෙයක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඊයේ නම් ළමයි වැඩ ඇවිල්ලා ගෙදර ආවට පස්සේ කිසිම දෙයක් අස් කරන්න ගියේ නෑ. ඒවා ඔක්කොම හැමම තියලා මම නිදාගත්තා. ඒ තරමට වැඩ ගොඩක් තිබ්බ දවසක් තමයි ඊයේ නම්. මම වැඩ කරන තැනින් මට gift එකක් හම්බුණා ළමයි. මට මේ මග් එක හම්බුණා. මේක තමයි මම වැඩ කරන තැනකින් ගත්ත පළවෙනි gift එක. ඉතින් මට ඒක වටිනවා. මම මේ පොත නම් අරගෙන ගොඩක් කල් ළමයි. ඒ වුණාට කියව ගන්න තරම් වෙලාවක් තිබ්බේ නැහැ. සම්පූර්ණයෙන් කියවලා ඉවර කරේ නැහැ. භාගයක් විතර කියවන්න තව ඉතුරු වෙලා තියෙනවා. මම කොහොමත් හිතාගෙන ඉන්නේ පොතක් කියවන එක මගේ ඩේලි රුටීන් එකට එකතු කරගන්න. අර මග් එක විතරක් නෙමෙයි මට මේ බොටල් එකත් gift එකක් විදිහට වැඩ කරන තැනින් තමයි හම්බුනේ. මේ මාගේ නම් තියෙන ළමයි තනිකරම කඩචෝරු. මට නෙමෙයි අපේ මල්ලිලා දෙන්නගේ. මම වැඩිය කන්නේ නැහැ. හිතුනොත් කනවා. ඒ වුණාට මේ ඒ දෙන්න තමයි ඔකෙන් වැඩිපුර කන්නේ. ඔන්න එහෙනම් ඩ්‍රෙස් එක අස් කරලා ඉවරයි. ඩ්‍රෙස් එක විතරක් අස් කරගෙන බෑනේ. ඒක සුවදටත් තියෙන්න එපයි නේද? ඊගාවට නම් ළමයි ලොකු වැඩක් කරන්න තියෙන්නේ. ඒක තමයි මගේ සාරි ටික අස් කරගන්න එක. සාරි ටික නමලා කබඩ් එකට දාගන්න ඕනේ. ඊයේ සතියේ නම් ඇත්තටම මම ඔක්කොම සාරි ටික එකවර හේදුවා. ඒ වුණාට මේ නමලා අල්මාරියට දාගන්න බැරි වුණා. මේක නම් මම අවුරුද්දට අදින්නම් කියලා ගත්ත ගවුමක්. මේ පාර සාරි හොදද්දි ළමයි මම ඔක්කොම ටික ඒ කියන්නේ සති දෙක තුනක වගේ ඒවා එකවර හොදපු නිසා අල්මාරියේ දාගන්න ඉඩ මදි. කොහොම හරි ඔබලා ඉතින් දාගත්තා. ඔන්න ඉතින් තිබ්බ ලොකුම වැඩේ ඉවර කරගත්තා. ඊට පස්සේ මගේ කණ්ණාඩි මේසෙ ගාව නම් පිස්සා කුටුවක් වගේ ළමයි එතන හොඳටම හැඩි වෙලා තිබ්බේ. මම ඒකත් අස් කරගත්තා. මගේ කොණ්ඩ කටු ටික එල්ල ගන්න මම මෙන්න මේක මෙතන එල්ල ගත්තා. වැටෙන්නේ නැතුව තිබ්බොත් නම් ලොකු දෙයක්. ඊට පස්සේ ඉතින් කාමරේ අතු ගාගත්තා. ඔන්න ඉතින් කාමරේ වැඩ ටික ඉවර කරලා එළියට ආවා විතරයි. තිබ්බ අවුව කොහෙ ගිහිල්ලත් දන්නේ නැහැ. හොඳටම අඳුරු වෙලා. දැන් මම මේ යන්නේ වොෂ් එකක් දාගන්න. මෙන්න මේ බඩු ටික තමා ගත්තේ. ඊට පස්සේ මෙන්න මේ ඇඳුම ඇඳගත්තා. නාලා කරලා එනකොට ළමයි වහින්නත් පටන් අරගෙන. නාලා ඉවර වෙලා මම තේ එකක් හදාගෙන කාමරේට ඇවිල්ලා ඉතින් වීඩියෝ එකක් බලන්න පටන් ගත්තා.
ඔයාලත් මේ වගේ එක දිගට ස්ට්‍රෙස් වෙලා එක දිගට වැඩ කරලා නැත්නම් එක්සෑම් එකකට පාඩම් කරලා ඊට පස්සේ පොඩි රෙස්ට් එකක් ගන්න. ඒ කියන්නේ එක දවසක දවස් දෙක තුනක වගේ වුණත් ඒක ප්‍රශ්නයක් නෑ ඔයාලට. ඊළඟ ස්ටෙප් එක ඊළඟ ලයිෆ් එකේ ස්ටෙප් එකට යන්න චුට්ටක් කල් තියෙනවා නම් අනිවාර්යෙන් මේ වගේ එක දවසක් වැය කරලා තමන්ගේ තියෙන ස්ට්‍රෙස් එක නැති කරගන්න. ඊට පස්සේ මගේ නේල්ස් ටික පේන්ට් කරගත්තා. මේ රෝස පාට එක නම් හරි ලස්සනයි ළමයි. ලස්සනට තිබ්බා. ඒක නම් හොඳට ගැලපෙනවා වගේ. ඉතින් මෙන්න මේවා තමයි අද මම රැයට කෑවේ. කාලා ඉවර වෙලා වොෂ් එකක් දාගෙන මම මේ ටෝන් එක අද යූස් කරා. මොකද මගේ මේ දවස්වල හරියට රස්නේ නිසා පිම්පල් දානවා ළමයි. ඒකට ගොඩක් මේක හොඳයි. ඒ නිසා මම මේක යූස් කරා. ඊට පස්සේ මගේ පොත කියවන්න පටන් ගත්තා. වතුර එකකුත් ළඟ තියාගෙන. ඒ වතුර බෝතලෙත් මම හරි ආසයි ළමයි. ඒක හරිම ෂෝයි. ඊට පස්සේ ඉතින් පොත ගත්තා කියවන්න. ව්ලොග් එක නම් අදට මෙතනින් නවත්තනවා ළමයි. මම හිතනවා ඔයාලා මේ ව්ලොග් එකට කැමති ඇති කියලා. කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම දිගටම ව්ලොග්ස් බලන්න ඕන නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි බයි.